අද වීඩියෝගෙන් කතා කරන්නේ මොබිටෙල් විසින් අලුතෙන්ම හඳුන්වලා දීලා තියෙන zoom පැකේජ් ගැන. ඉතින් දැන් අපි බලමු මේ පැකේජ් වල මිල ගණන් කොහොමද, ඇක්ටිවේට් කරගන්නේ කොහොමද, මේ පැකේජ් වල අනිකුත් විස්තර මොනවද කියන කාරණය. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මං කලින් කිව්වා වගේම රුපියල් 222කට GB 25ක anytime data සහ unlimited data ලබා දුන්න පැකේජ් අයින් කරලා දාලා තමයි මේ පැකේජ් තුන හඳුන්වලා දීලා තියෙන්නේ. අලුතෙන් හඳුන්වලා දීලා තියෙන පැකේජ් ගත්තොත් එහෙම පළවෙනි පැකේජය තමයි රුපියල් 188කට තියෙන පැකේජය. මේ පැකේජය සතිය කාලයකට වළංගු වෙනවා. මේ පැකේජයෙන් ඔයාලට GB 3.75ක anytime data මෙන්න මේ apps සඳහා ලබා දෙනවා. දෙවෙනි පැකේජය තමයි රුපියල් 659කට තියෙන පැකේජය. මේ පැකේජය මාසයක කාලයකට වළංගු වෙනවා. මේ පැකේජයෙන් ඔයාලට GB 15ක anytime data මෙන්න මේ apps සඳහා ලබා දෙනවා. අනිත් පැකේජය තමයි රුපියල් 1259කට තියෙන පැකේජය. මේ පැකේජයත් මාසයක කාලයකට වළංගු වෙනවා. මේ පැකේජයෙන් ඔයාලට GB 30ක anytime data මෙන්න මේ apps සඳහා ලබා දෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ පැකේජ් සක්‍රිය කරගන්න කියලා. මේ පැකේජ් සක්‍රිය කරගන්න ඔයාලට තියෙන ලේසිම ක්‍රමය තමයි පැකේජයේ වටිනාකම ප්‍රීලෝඩ් එකක් විදිහට දාන එක. උදාහරණයක් විදිහට ඔයාලට උන් රුපියල් 659කට තියෙන පැකේජය ඇක්ටිවේට් කරගන්න නම් රුපියල් 659ක රීලෝඩ් එකක් දාලා ස්වයංක්‍රීයව පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. අනිත් ක්‍රමය තමයි මොබිටෙල් self care app එක හරහා ඔයාලට මේ පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මොබිටෙල් self care app එක හරහා මේ පැකේජ් සක්‍රිය කරගන්න කියලා. මුලින්ම ඔයාලා මොබිටෙල් self care app එක ඕපන් කරගන්න. මොබිටෙල් self care app එක ඕපන් කරගත්තයින් පස්සේ ඔයාලා මුලින් මෙන්න මේ වගේ තැනකට මෙතනදි ටිකක් පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා data plans කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා work and learn කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට පහළට යනවා. මෙතනදී ඔයාලට අපි කතා කරපු පැකේජ් තුනම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට ඇක්ටිවේට් කරන්න තියෙන්නේ දකුණත පැත්තේ කෙළවරේ තියෙන ඇක්ටිවේට් කියන නිල් පාට බටන් එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන පල්ලෙහා තියෙන නිල් පාට ඇක්ටිවේට් කියන බටන් එකට එකපාරක් ක්ලික් කරලා ඔයාලට මේ පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම වලින් තමයි මොබිටෙල් zoom පැකේජ් සක්‍රිය කරගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ ගැන නොදන්න මොබිටෙල් sim එකක් පාවිච්චි කරන වගේ යාළුවෙක් ඉන්නවනම් එයාට දැනගෙන ෂෙයා කරන්න. තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.